Namaste all of you and welcome to my channel Khanda Polish. Today in this video I'm going to tell you how to form a sentence in English. So let's get things cleared up and polished. හරි එහෙනම් අපි බලමු මොනවද වාක්‍යයක් හදන්න අවශ්‍ය වෙන්නේ. සරල සාමාන්‍ය වාක්‍යයක් ගොඩනගන්න නම් අපි nouns සහ verbs ඒ කියන්නේ නාමපද සහ ක්‍රියාපද ටිකක් දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට අපි බලමු මොකද්ද මේ subject verb සහ rest එක කියන්නේ කියලා. මෙතන subject කියලා අදහස් කරලා තියෙන්නේ කර්තෘ පදේ එහෙම නැත්නම් ක්‍රියාව කරන්න සහ verb එක වල දන්නවා ක්‍රියාපදේ. තුන්වෙනි එක තමයි object එක. ඒ කියන්නේ කර්ම පදේ. මම මෙතන rest එක කියලා භාවිතා කරලා තියෙනවා. මොකද හැම වාක්‍යයකටම object එකක් එහෙම නැත්නම් කර්ම පදයක් අන්තර්ගත වෙන්නේ නැහැ. වෙන එකක් වෙන්නත් පුළුවන්. හරි වාක්‍යයක් හදන්න කලින් මොනවද වාක්‍ය රටා කියලා අපි කැටගරයිස් කරගමු. ඉංග්‍රීසි භාෂාවේ අපිට ප්‍රධාන වශයෙන් වාක්‍ය රටා කොටස් දෙකකට සෙපරේට් කරගන්න පුළුවන්. එකක් තමයි action verb sentences ඒ කියන්නේ ක්‍රියාවක් සහිත වාක්‍යයක්. අනිත් එක තමයි non action verb sentence ඒ කියන්නේ ක්‍රියාවක් නැති වාක්‍යයක්. දැන් එක්සැම්පල් එකක් ගත්තොත් අම්මා කුස්සියේ උයනවා. එතනදී අම්මා උයනවා. එතන යම්කිසි ක්‍රියාවක් පේන්න තියෙනවා. නමුත් අම්මා කුස්සියේ ඉන්නවා කිව්වන් පස්සේ එතන අම්මා කරන දෙයක් සම්බන්ධයෙන් සඳහන් වෙලා නැහැ. එහෙනම් මතක තියාගන්න ක්‍රියාවක් තියෙන වාක්‍යයක් අපි ලියන්නේ ක්‍රියාව යොදලා. එහෙනම් කොහොමද ක්‍රියාවක් නැති වාක්‍යයක් අපි ලියන්නේ? ඒකට තමයි am is වගේ be verbs පද තියෙන්නේ. දැන් බලන්න මේ වාක්‍ය ටික. We play cricket. We are students. මේ පළවෙනි වාක්‍යයේදී අපිට ක්‍රියාවක් පේන්න තියෙනවා. සෙල්ලම් කරනවා කියන ක්‍රියාව. නමුත් දෙවෙනි වාක්‍යයේදී අපිට ක්‍රියාවක් පේන්න නැහැ. අපි ශිෂ්‍යයෝ කියලා විතරයි තියෙන්නේ. ඒ නිසා අපි එතනට be verb එකක් භාවිතා කරනවා we are කියලා. හරි දැන් අපි බලමු වාක්‍යයක් හැදෙන්න ඕන පිළිවෙල මොකක්ද කියලා. මෙතන තියෙනවා පළවෙනිට subject ඊට පස්සේ verb ඊට පස්සේ rest එහෙම නැත්නම් object. මේක තමයි වාක්‍යයක් හැදෙන පිළිවෙල. දැන් බලන්න මෙන්න මේ සිංහල වාක්‍ය හැදෙලා තියෙන විදිය. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මේ වාක්‍යෙදී කර්තෘ පදයෙන් පස්සේ අපි දාලා තියෙන්නේ කර්ම පදය. අවසානයේ ක්‍රියාපදයේ යොදලා තියෙනවා. නමුත් ඉංග්‍රීසියෙන් වාක්‍යයක් හදනකොට කරන්නාගෙන් පස්සේ එහෙම නැත්නම් කර්තෘ පදයෙන් පස්සේ අනිවාර්යයෙන්ම ක්‍රියාපදයේ යෙදිය යුතුයි. දැන් බලන්න මෙන්න මේ ඉංග්‍රීසි වාක්‍ය. We learn English. පළවෙනියට කර්තෘ පදය we, දෙවෙනියට ක්‍රියාපදය learn. We learn අපි ඉගෙන ගන්නවා. අවසාන වශයෙන් සැලකිය යුතුම කාරණාවක් තමයි කර්තෘ පදයට අනුව ක්‍රියාපදයේ තියෙන එක. ඒ කියන්නේ කර්තෘ පදයේ ඒක වචනයි නම් ක්‍රියාවත් ඒක වචනයෙන්ම තියන්න ඕනේ. කර්තෘ පදයේ බහුවචනයි නම් ක්‍රියාපදයට බහුවචනයෙන් තබන්න ඕනේ. ඔයාලට ඒකට ලේසිම ක්‍රමය තමයි ක්‍රියාපදයේ උපතින්ම බහුවචනයි කියලා හිතන එක. දැන් බලන්න මෙන්න මේ වාක්‍යය. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඔවුන් කිව්වහම බහුවචනයි. අපි දානවා they. ඊට පස්සේ ක්‍රියාව උපතින්ම බහුවචන නිසා අපිට ඒකේ කිසිම වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. They play cricket. නමුත් බලන්න දෙවෙනි වාක්‍යය ඔහු කිව්වහම එයා ඒක වචනයි. ඒකින්ද අපි අර උපතින්ම බහුවචන වෙච්ච ක්‍රියාපදය ඒක වචනයට හරව ගන්න වෙනවා. He takes down. අපි වැඩිපුර s එකක් එකතු කරලා ක්‍රියාපදය ඒක වචන කරගෙන තියෙනවා. He takes down the notes. බැරි වෙලාවත් මම එහෙම නැත්නම් I කියන කෙනාව කර්තෘ පදයේ හැටියට අරගෙන වාක්‍යයක් ලියන්න වුණොත් එතරම්දි මතක තියාගන්න වර්තමාන කාලයට පමණක් I එහෙම නැත්නම් මම කියන කෙනා ඉංග්‍රීසියේදී බහුවචනයි කියලා. දැන් බලන්න මෙන්න මේ වාක්‍යය. මම පොත් ගොඩාක් කියවනවා. I read lot of books. දැන් බලන්න මෙන්න මේ වාක්‍යයේදී I කියන කෙනා වර්තමාන කාලෙදී බහුවචනයි කියලා හිතුවොත් අපිට මේ වාක්‍ය හදාගන්න ලේසි. I කියන කර්තෘ පදය බහුවචන නිසා ක්‍රියාපදයක් අපි
උපන් ස්වරූපයෙන්ම එහෙම නැත්නම් බහුවචන ස්වරූපයෙන්ම ඒ විදිහටම තියෙනවා. කිසි වෙනසක් කරන්න ඕනේ නැහැ. මෙන්න මේ පොයින්ට්ස් ටික ඔයා හරියට අල්ලගත්තොත් ඔයාට සරල සාමාන්‍ය වාක්‍යයක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. So I am going to wrap up our lesson for today. Let's catch up in the next video.